මුකුත්ම දන්නේ නැහැ. මේ වෙද්දි ඒක තහමානවත් දන්නේ නැහැ. ඒ ළමෙන්ට උනත් ඇත්ත කතාව 100කට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේ කරනවා. මේ වීඩියෝ එක බලන්නේ 2025 රැපිඩ් රිවිෂන් එක ගැන කියන්නේ. රැපිඩ් රිවිෂන් එක පටන් ගන්නවා ඊළඟ මාසේ 4 වෙනි ඔක්ස්ෆර්ඩ් එකේ. ආයෙ 8 වෙනිදා පටන් ගන්නවා සිසුල්ලෑගේ. ඒක කොහොමද වෙලා? ඉස්සල්ලාම කරන්නේ මෙහෙමයි. මම ක්ලාස් වල ඉන්න අය නම් ප්‍රතිපදා පේපර් එකක් ලියනවා. මේ පේපර් එක සාකච්ඡා කරනවා. ඒකට මාර්කින් එකක් දෙනවා. සාමාන්‍ය විදිහට පේපර් ක්ලාස් එකක් විදිහට ඒක යනවා. මේ රැපිඩ් රිවිෂන් එකට කම්බයින් වෙන්නේ ඒක. පේපර් එකක් දෙනවා මේකට. ඔයගොල්ලෝට කලින් සතියේ ඒ කලින් සතියේ පේපර් එක ඔයගොල්ලෝ කරගෙන එන්න ඕනේ. ඒ වගේම මේ ක්ලාස් එකේ තියෙන දවසේ ඒත් පේපර් එක අරන් එන්න ඕනේ. ඔන්න ඔය පේපර් එක තියරිත් එක්ක සාකච්ඡා කරන එක තමයි රැපිඩ් රිවිෂන් එක කියලා මේ මගේ රැපිඩ් රිවිෂන් ක්ලාස් එක යන්නේ. දැන් ඔයගොල්ලෝ කලින් සතියේ ලියන පේපර් එකට ඒකේ ලකුණු දෙනවා ඒ ටික සේරම වෙනවා. අපි නිකම්ම හිතමු හරි පළවෙනි ප්‍රශ්නේ මාන වලින් ආවා. මාන වලින් ආවොත් මම මේක ගන්න උත්තරය මේකට එන්නේ MLT ඍණ 2යි කියලා ලියන එක නෙමෙයි වෙන්නේ. මේක වෙන්නේ මානවල කොහොමද මේක ගන්නෙ කියන එක තියරිය. මේ වගේ ප්‍රශ්නයකට අදාළ සේරම තියරි ටික කියනවා. තේරුණාද? මේ සේරම තියරි ටික කියලා ඊට පස්සේ අපි ඒ වගේ ගණන් ටිකක් තව ගණන් ටිකක් හදනවා. තව ගණන් ටිකක් හදලා යනවා දෙවෙනි ප්‍රශ්නේ. ඔන්න විදිහට යන්නේ. එතකොට මම ගණන් හදපු විදිහට මේ වගේ පේපර් 5කින් සිලබස් එකේ නිකන් 195ක් විතරම කව වෙනවා. පේපර් 5ක් කියන්නේ එතකොට සතිනම් 10 මාස 2යි ටික දවසකින් මුළු සිලබස් එක කව වෙනවා. මේ විදිහට තමයි මේක යන්නේ. අපි හිතමු තාපය ගණන් ගත්තා. හරි තාප සංවහනය ගණන් ගත්තා. ඒතකොට තාප සංවහනය මේ ගණන් හදන්නේ මෙහෙමයි කියන එක නෙමෙයි මේක කියන්නේ. මේ වගේ ගණනක් ආවොත් මේකේ තියරි ටික මෙන්න සංවහනයේ තියරි ටික සංවහනයේ තියරි ටිකේ අපිට පුළුවන් මේ වගේ ගණන් ගොඩක් හදන්න කියලා තව ගණන් දෙකක් හදලා ඊට අදාළ ඒ හතර ගණන් ටික දෙන්නේ රැපිඩ් රිවිෂන් එක තමයි. අර පේපර් එක බේස් වෙලා තමයි යන්නේ. තේරුණාද වැඩි? මේක වැඩියෙන්ම වැදගත් වෙන්නේ කාටද? අපි හිතමු දැන් තමන් කරපු වැඩ ප්‍රමාණය අනුව තමන්ට තේරෙන්න ඕනේ දැන් කොයි මට්ටමද ඉන්නේ කියලා. පාර විභාග වල ලකුණුයි පේපර් ක්ලාස් වල ලකුණුයි මේ මට්ටම අනුව තේරෙන්න ඕනේ තමන්ට මොන වගේ රිසල්ට් එකක් එන්නේ කියලා. දැන් මේක වැඩිම වැදගත් වෙන්නේ F හරි S හරි මට්ටමක ඉන්න කට්ටියට. ගොඩක් අයට හිතන්න පුළුවන් මම නම් ෆේල් වෙන්නේ නැහැ. මොනවා හරි කරලා S එකක් දාගන්න පුළුවන්. මේගොල්ලන්ට මේ වැඩෙන් පුළුවන් අවම C එකක් දාගන්න. ඒ වගේම කියන්න පුළුවන් මේක බහැලම කරොත් මේ මාස හතර. මේ මට්ටමේ ඉන්න ළමෙක් වුණා මේක A එකට ගෙනිය ගන්න බැරි කමක් නැහැ. පැහැදිලිද? දැන් මේකේ ෆුල් සිලබස් එකේ තියරි ටික අහු වෙනවා. හැබැයි මේක තියරි පන්තියක් වගේ තියරි කියා දෙන්නක් වෙන්නේ නැහැ. තියරි පන්තියක් කොහොමද අපි තියරි කියලා දෙන්නේ? අපි කරන්නේ සබ්ජෙක්ට් එක ඔයගොල්ලෝගේ ගොඩනගන එක. අපි මොකක් හරි කාර් ගැන කියනොත් කාර් සම්බන්ධ ගැටලු ටිකක් හදනවා. ඒ ටික හදලා කාර් කියන එක ඔයගොල්ලෝගේ එකට දානවා. මේ වගේ වැඩක් කරොත් එහෙම කාර් මෙහෙමයි ඊට පස්සේ කාර් කියන විභාග නම් මෙහෙමයි කියන එකපාර ඔයාලට දුන්නොත් හදන්න පුළුවන්. දැන් මොකද කාර්ය කියන එකට ක්ෂමතාවයද ආය බලයද ඊට පස්සේ චලිත සමීකරණද හැම එකම කම්බයින් වෙලා ලොකු කතන්දරයක් තමයි ඉන්නේ අපේ MCQ එකට හෝ රචනා ප්‍රශ්නයකට ඉන්නේ ලොකු කතන්දරයක්. හරි ඒ කතන්දරය අපිට කරගන්න බෑ. දැන් මේ වැඩේට කරන්නේ මොකද? ඒ වගේ කතන්දර තමයි කියලා ගන්න. ඒ වගේ ප්‍රශ්න මේ වෙනස් විදිහට එන ප්‍රශ්න විතරයි අපි දෙන්නේ හදන්නේ. තේරුණාද? එතකොට කරන්නේ අපි හිතමු යාන්ත්‍ර විද්‍යාවේ නිව්ටන් නියම තීරණ ටික කිව්වා. මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ නිව්ටන් නියම ගාන. මේ තියෙන නිව්ටන් නියම ගාන. මේක නිව්ටන් නියම වලින් කොහොමද මේ ප්‍රශ්න හදන්නේ? ඒ වගේ ප්‍රශ්න තව ටිකක් කොහොමද? ඒක තමයි මේක කරන්නේ. ඊට පස්සේ CB මට්ටමේ ඉන්නවා නම් කවුරු හරි එක්කෙනෙක් මේ CB මට්ටමේ ඉන්නවා කියන්නේ B එකටත් වැඩිය. මේ C මට්ටමේ ඉන්නවා කියන්නේ කවුරු හරි එයා ඒ කියන්නේ මධ්‍යම තැනක නෙවෙයි මධ්‍යම තැනක B මට්ටමේ මේ විදිහ ඉන්නවා කියන්නේ නම් හොඳට වැඩ කරපු ළමෙක් තමයි. හරි C මට්ටමේ ඉන්නවා නම් කාට හරි එයාට අනිවාර්යයෙන්ම තියෙන ප්‍රශ්නේ තමයි එයා තියරි දන්නවා. එයා ෆිසික්ස් දන්නවා. එයාට මේ ප්‍රශ්නේ ගණන් හැදිලා තියෙන මගේ. අවුරුද්දේ ගණන් ටික හදලා එයාට පුළුවන් මේක අනිවාර්යයෙන්ම ඒකට ගෙනියන්න. අපි මේක එහෙම නැතුව අපි කලින් කට්ටිය ගම්මු අපි BA කියලා. BA වගේ එකකට මේගොල්ලන්ට යන්න පුළුවන්. හේතුව 195ක් විතර මේකේ මාස දෙකකින් ඉඳලා කව වෙනවා. දැන් මේක අපි පොත්වල ලියන්නේ නැහැ. ඔයාලට ෆයිල් එකක් දෙනවා. ඔයාලා කොළවල ලියන්න ඕනේ. ඒ කොළවල ලියද්දී ඒකේ මාතෘකාව දාලා පිළිවෙලට තියාගන්න විදිහ කියනවා. හරි? ඒ ෆයිල් ටිකේ තමයි දාලා තියන්න ඕනේ. මේ පාඩම් ටික දාලා ෆයිල් ටිකක් දෙනවා. තේරුණාද? එතකොට ඕක තමයි ඔයගොල්ලෝ විභාගෙට යන්න කලින් බලන්නේ. ඒකෝට තියරි පන්තියේ නෝට් එකක අපරාධද? නෑ අපරාධයක් නෑ. අපි ඒකෙන් වැඩක් කරා. අපි ඒකෙන් දෙයක් ගත්තා. හරි? අපි ඒකෙන් පුරුදු වුණා මේ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා. හරි? දැන් මේ මාස 4ක් වගේ කාලෙකදී අපිට වැදගත් වෙනවට ෂෝට් නෝට් එකක් තියෙනවා. ඒකෝට ඔයගොල්ලෝ ෂෝට් නෝට් එක වෙන්නේ උන්නොත් ෆයිල් වල තියෙන ටික තමයි. තව මෙන්න මේ විදිහට මම මේක පොඩ්ඩක් මේ MCQ ඇවිල්ලා තියෙන විදිය මේ 24 23 22 කියන විභාග වල මම බලුවා පේපර් ටිකේ කොහොමද MCQ ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි මේක බලපුවම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ යාන්ත්‍ර විද්‍යාව දෝලන හතරංග තාපය ආය දාලා විදිය.
මේකෙන් තමයි වැඩිම ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. මේකෙදි පන්ති පටන් ගන්නවා කියලා මම ඔයගොල්ලොන්ට කියනවා. හරි මේ ටිකෙන් තමයි එන්නේ කියලා. ඒක ඒ ටිකෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික විතරක්. MCQ ටික විතරක් ගත්තොත් මේ අවුරුදු තුනේ 161.3ක් තියෙනවා. පැහැදිලිද? 161.3ක් කියන්නේ මොකද්ද මෙතන රිසල්ට් එක? 100ක් වෙනවා. මේ MCQ ප්‍රමාණය. හරි අපි හිතමු මේක පොඩ්ඩක් අඩු වෙලා 160ක් වුණා කියලා. අනිත් ප්‍රශ්න වලත් එන්න පුළුවන්. අපි ස්ට්‍රක්චර් එකේ ඒක ප්‍රැක්ටිකල් එකේ මොන පාඩම්ද කියන්නේ? ඒ පාඩම් දෙකේ යාන්ත්‍රිකය යෝනාදාරයේ තාපේ ධාරා විද්‍යුතය. ආයේ ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රැක්ටිකල් තියෙනවා අපිට නෑ නෙමෙයි. අනිත් පාඩම් වල ප්‍රැක්ටිකල්ස් තියෙනවා. මම කියන්නේ වැඩියෙන්ම තියෙන්නේ. වැඩියෙන්ම තියෙන්නේ මේ ටිකේ. එතකොට මේකේ පොඩි විශේෂත්වයක් කරනවා. පළවෙනි මාස දෙකේ කියන්නේ මාස 4යි අපිට තියෙන්නේ. 4න් පළවෙනි දෙක. මෙන්න මේ රතු පාටින් තියෙන සෙට් එකට මුල් තැනක් වෙනවා. මුල් තැනක් වෙනවා කියන්නේ අනිත් ඒවා දෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හැබැයි ඒ වුණාම මම 180ක් විතර අවධානය යොමු කරනවා මෙන්න මේ රතු පාටින් තියෙන සෙට් එකට. මේ රතු පාටින් තියෙන සෙට් එක කරලා අපිට ඒකෙන් තියෙන වැදගත්කම මොකද්ද? හැමදාම මම කියනවා. මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර දැන් ඔයාලා ඉවරයි. මගේ ළමයිට ඉවරයි. මේකේ ඔයගොල්ලෝ දන්නවා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර, චුම්බක ක්ෂේත්‍ර මොන දේ කරත් මේ යාන්ත්‍ර විද්‍යාව දෝලන හතරක් ඔය දේවල් ටික තමයි ඔය ඇතුලේ තියෙන්නේ. හරි තියරි වෙනස් වෙන හැබැයි ගණන් හදන්න ඕනේ මෙන්න මේවා ටික දාලා. ඉලෙක්ට්‍රොනික්ස් ගත්තොත් ඉලෙක්ට්‍රොනික්ස් බෑ කාටවත් කවදාකවත් මේ ධාරා විද්‍යුතේ වැඩි කෙනෙක්. තේරුණාද වැඩි? මේ ධාරා විද්‍යුතෙන් තමයි ඉලෙක්ට්‍රොනික්ස් කියන එක ගොඩ නැගෙන්නේ. කාටවත් ඉලෙක්ට්‍රොනික්ස් ගානක් හදන්න බෑ ධාරා විද්‍යුතේ ගන්නකො. ඉලෙක්ට්‍රොනික්ස් තියරි ගානක් ගන්න පුළුවන් කාටවත්. හැබැයි ධාරා විද්‍යුතේ නැතුව ඒ ගාන හදන්න බෑ. මේ මුල් මාස දෙකේ සම්පූර්ණ අවධානය දෙනවා මෙන්න මේ ටිකට. කවුරු හරි ධාරා විද්‍යුතේ ඉගෙන ගන්න නැත්නම් මේක. ඒත් අවුලක් නැහැ. තියරි ටික මම කියලා දෙනවා. මේ විදිහේ ගානක් આવොත් එන්නයි යන්නේ. හරි ඒකේ යම් අවබෝධයක් ගන්න පුළුවන්. මේක මම කිව්වා වැඩිපුර වැදගත් වෙන්නේ කාට කියලාද මෙන්න මේගොල්ලන්ට. FS මට්ටමේ ඉන්න කට්ටියට තමයි වැඩිපුරම වැදගත් වෙන්නේ. හරි. මේගොල්ලන්ට වැදගත් වෙන්න හේතුව කියන්නේ මේ තියෙන්නේ කැම්පස් ගිහින් මගේ ක්ලාස් වල ආව කට්ටියගේ අවම රිසල්ට්. එතකොට එක ළමෙක් ඉන්නවා S1යි C2යි. එයා යාපනයේ එෆ්නා කැම්පස් එකට සිලෙක්ට් වුණා. මෙන්න මේ ළමයා නේ අමුතු රිසල්ට් දැන් මේක. ෆිසික්ස් වලට S, කෙමිස්ට්‍රි වලට S, බයෝ වලට යාර B එකක් තියෙනවා. ඒ ළමයාට බයෝ පුළුවන්. හරි මේ ළමයා ඊස්ටර්න් ඉන්නවා. එතකොට මේ මට්ටමේ ඉන්න ළමෙක් වුණා යන්තමට කැම්පස් එකකට යනවා. කොහොම හරි කැම්පස් එකකට යනවා. කොහොම හරි මේක කොට දාගන්න. හරි. යාර අපි කියනවා යාමේ කැම්පස් ගියා කියන්නේ හරි. මෙන්න මේ වගේ රිසල්ට් එකක් දාගන්න පුළුවන්. මේගොල්ලන්ට දැන් මම එක් මට්ටමේ ඉන්නවා එහෙනම් මේවනම් බර්මන් කීස්කට දෙන්නේ කැම්පස් ගිහින් එහෙනම් මාත් මේ මට්ටමේ ඉන්නවා කිව්වොත් නම් වැඩේ හරියන්නේ නැහැ. මෙයාට ස්මේල් කවුද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ පේපර් එක කොහොමද එයිද කියලා. අයකට මේක C එකකට එහෙම නැත්නම් B එකට A එකට දාන්න වැඩිපුර වටින්නේ මෙන්න මේක. හරි ඒ කියන්නේ මෙච්චර කාලයක් හරියට කරගන්න බැරි මට ෆිසික්ස් කියලා වෙලා තියෙන්නේ කියලා හිතන එක්කෙනෙක් තමයි මේක වැඩිපුරම හරි අපි හිතමු මුකුත්ම දන්නේ නැහැ මේ වෙද්දි ඒක තහ මානවත් දන්නේ නැහැ ඒ ළමෙන්ට උනත් ඇත්ත කතාව C එකකට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේ කරනවා එතකොට වැඩිපුර පේපර්ස් ප්‍රමාණයක් කරන එක තමයි මේකින් වෙන්නේ මේ පාඩම් ටිකට තමයි කලින් කිව්වා වගේ වැඩි අවධානය යොමු වෙන්නේ මාස දෙකකින් පස්සේ ෆුල් සිලබස් තමයි එන්නේ ඔය මාස දෙකේ යද්දි මගේ තියරි ක්ලාස් වල නම් සේරම ෆුල් සිලබස් ඉවර වෙනවා හරි එතකොට ඒගොල්ලන්ට කොහොමද කියන්න පුළුවන් අනිත් අයට උනත් කිසි ප්‍රශ්නයක් නැහැ එයාලට පුළුවන් මේ සිලබස් එක අල්ලගෙන යන්න පළවෙනි මාස දෙක මේ පාඩම් ටිකට මෙන්න 2 3 4 8 කියන පාඩම් ටිකට ඊළඟ මාස දෙකේ ෆුල් සිලබස් මේක අපි පටන් ගන්නවා ජූලි 4 ඔක්ස්ෆර්ඩ් එකේ සිංහල හැම සිංහලම තියෙනවා මතයි තියෙන එකයි වෙනකම් විභාගයට යනකම් මේක තියෙනවා මැද ජූලි ඉන්ටර්වල් එකක් තියෙනවා එච්චරයි ඊට පස්සේ ජූලි 8 අල්ලහලුවාම මේකම පටන් ගන්නවා සිසුල් එකේ ඒක 8 ඉඳන් 2 වෙනකම් තියෙනවා කට්ටියට ඔන්ලයින් සෙට් වෙනවා නම් සෙට් වෙන්න පුළුවන් හැබැයි මේ අවට ඉන්න කෙනෙක් නම් ක්ලාස් එකට එනවා නම් ගොඩක් හොඳයි ඔන්ලයින් සෙට් වුණා ෆිසිකල් ආවා හරි ඔයගොල්ලෝ කරන කාඩ් එකෙන් ඔයාලට පුළුවන් මගේ පේපර් ක්ලාස් එකේ තියරි ක්ලාස් එකේ ඒ වගේ මේ රැපිඩ් රිවිෂන් එකේ ඕන මේක රෙකෝඩින් ලබා ගන්න පුළුවන් ඔයාලා දින ඒ දවස් වෙන්න බෑ තියරි ක්ලාස් එකේ ඊළඟ වෙන්න බෑ ඒ තවරන රෙකෝඩින් ටික ලබා ගන්න පුළුවන් මේ ඕන ඔන්ලයින් කවුරුහරි සම්බන්ධ වෙනවා නම් එහෙම නැත්නම් අලුතෙන් කවුරුහරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මේ නම්බර් එකට මෙන්න 0.45 මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න රැපිඩ් රිවිෂන් කියලා මැසේජ් එකක් දෙන්න නම් හරි මේකට WhatsApp මැසේජ් එකක් දාපුවාම විස්තරය ඔයගොල්ලන්ට ගියයි ක්‍රූ එකේ කවුරු හරි ඔයාලව සම්බන්ධ කරගන්න. ආයෙ කියනවා කාටද වැඩිම වැදගත් මේක? F සහ S මට්ටමේ ඉන්න ළමයින්ට තමයි මේක වැදගත්. ඔය විදිහට තමයි රැපිඩ් රිවිෂන් එක යන්නේ. හරි මේක වැඩිපුරම වැදගත්. මට ෆිසික්ස් කියලා වෙලා තියෙනවා. ෆිසික්ස් කියලා වෙලා තියෙනවා. කොහොම හරි කොට යන්න ඕනේ. පොඩ්ඩක් හරි අන්තමට හරි කොට යන්න ඕනේ කියන කතියට ගොඩක් වැදගත්. ඒ වුණාද? හරි. එහෙනම් ඔච්චරයි රැපිඩ් රිවිෂන් එකේ අපිට